N5 වල තියෙන වෙනත් වචන. පුරෙසෙන්තෝ ප්‍රසන්ට් එක තෑග්ග. ඔමියගේ තෑග්ග පටන. ඉමි තේරුම. ශුමි විනෝදාංශය. ඒගා චිත්‍රපටිය. බිදෙයෝ වීඩියෝ. උතා ගීතය. කොයේ කටහඬ. ඔතෝ ශබ්දය. ඔන්ගක සංගීතය. කුරාශික්ක ක්ලාසිකල් ගොඩක් වෙලාවට සම්භාව්‍ය සංගීතය. ජෑස් සංගීතය. කරාෝකේ කැරෝකේ. කොන්සාටෝ කොන්සර්ට් එක. ඔකනේ මුදල් කොමකයි ඔකනේ මාරු සල්ලි. ඔත්සුරි ඉතුරු සල්ලි. ගෙන්කින් අත්පිට මුදල් කෑෂ්. බ්‍යෝකි රෝගී. කාසේ සෙම්ප්‍රතිශ්‍යාව. නෙත්ස උන. චෝෂි ශරීර තත්ත්වය. නැත්නම් මොකක් හරි උපකරණයක තත්ත්වය වෙන්නත් පුළුවන්. කුසුරි බෙහෙත්. කි ගස් දෙවවලටත් කී කියලා කියනවා. හන මල්. සකුරා මල්. හනමි මල් බැලීමේ සාදය. මත්සරි සැනකෙළිය. කුරිසුමසු ක්‍රිස්මස් නත්තල. චියයි තරගය මැච් එක. ස්පෝර්ට්සු ක්‍රීඩා. ටෙනිස්. සක්කා පාපන්දු. යක්කිය බේස්බෝල්. ගොරුෆු ගොල්ෆ්. ස්කී හිමේලිස්සර ක්‍රීඩා. සුමෝ මල්ඩපොර. පචින්කෝ සූදු ක්‍රීඩා. දන්සු නැටු. කබුකි ජපන් නාට්‍ය කලාවක්. දෝබුත්සු සත්තු. ඉනු බල්ලා. නෙකෝ පූසා. උමා අශ්වයා. තොරි කුරුල්ලා. ජුගියෝ පාඩම පන්තිය. ශුකුදායි ගෙදර වැඩ. තෙස්තෝ පරීක්ෂණය. හිකයි යන්ත්‍රය. අරුබයිතෝ පාට්ටයිම් ජොබ්. එක ජර්මන් වචනකින් ආපු එකක්. එකයි කතකනාවලින් යන්නේ. කින් එන් දුම්බීම තහනම්. තබකෝ සිගරට්. ෂවර් මේ තබකෝ කියන වචනේ කතකනාවලින් කියන්න පුළුවන්. ටොබැකෝ කියන වචනේ කැඩෙන එකක්. ෂවර් එක. බුක්කා බඩුමිල්. වීසා. සෙයි ශරීරයේ උස. සයිස් එක. මොනෝ දේවල්. නමයි නම. ජූෂෝ ලිපිනය. නිවුසු ප්‍රවෘත්ති. ගුරූපු කණ්ඩායම. ස්පීචි කතාව. පාටිය. චාන්ස් එක. හනශි කතාව කතන්දරය. එකෙන් කෙනෙකුගේ අදහසක්. බන්ගෝ අංකය. මොනෝ දේවල්. සෙයිහින් නිෂ්පාදන. සොෆ්ට්වෙයා මෘදුකාංග. ඩිසයින්. සෙන්මොන් යම්කිසි විශේෂිත ක්ෂේත්‍රයක්. ශිරියෝ ලියකියවිලි දක්ත. මොන්දයි ගැටලුව. සාබීසු සර්විස් එක සේවාව. යචින් ගෙවල් කුලිය. මුරි කළ නොහැකි දේවල්. සරි මාළු බෑ. සේකත්ස ජීවිතය. කොෂෝ ක්‍රියාවිරීත. ශූරි අලුත් වැඩියා. කම්පයි සෞදිය පුරනකොට කියන චියර්ස් කියන වචන. ඔයිනොරි යාඥා කිරීම. ඩයට්. ජොගින්. නියුගකු පාසලකට විශ්වවිද්‍යාලයකට ඇතුල්වීම. ශෝකයි හඳුන්වා දීම. අන්නයි මඟ පෙන්වීම. සෙත්සුමේ විස්තර කිරීම. යොයකු බුක් කිරීම වෙන් කරවා ගැනීම. ජුන්බි පෙර සූදානම් වීම. කෙන්ගකු අධ්‍යාපන චාරිකා කිරීම. උන්තෙන් රිය පැදවීම. ශින්පයි ලතවීම. සංග්‍යෝ ඕටි කකුණින් තහවුරු කර ගැනීම. තෝරුකු ලියාපදිංචි. යොකෝ චාරිකාව. මොනෝ කයිමොනෝ ශොපින්. කෙක්කොන් විවාහය. සන්පො ඇවිදීම. ශිගොතො රැකියාව. චිත්සුමොන් ප්‍රශ්නය. සෙන්තක රෙදිසේදීම. සෝජි පිරිසුදු කිරීම. බෙන්කියෝ ඉගෙන ගැනීම පාඩම් කිරීම. රෙන්ෂූ ප්‍රැක්ටිස් කිරීම. කෙන්කියෝ පර්යේෂණ. යක්සොකු පොරොන්. ශොකුජි කෑම ගැනීම. යෝජි යම් කාර්යයක්. කේසයි ආර්ථිකය. සේජි දේශපාලනය. දෙන්කි විදුලිය. ටෙන්කි කාලගුණය. අමි වැස්ස. යුකි හිම. කාසේ උලක. කුමොරි වලාකුළු බර කාලගුණය. කතකන අකුරු. හිරගන අකුරු. කංජි අකුරු. ජි කියන්නේ අකුරු. රෝමන් අකුරු. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු. යොමි කතා කියවන විදිය. කංජියක නම් කංජියක් කියවන විදිය යොමි කතා. කොතබ වචන භාෂාවටත් කියනවා. ඒගෝ ඉංග්‍රීසි භාෂාව. කොක්සයි ජාත්‍යන්තර